හෙලෝ කළුවරේ මොනවාද මේ දාන පැකේජ් නේද? ඉතින් ඔන්න දවසටම පැකේජ් දාගන්න බැරි වුණ නිසා ටිකක් කළුවරේ තමයි ඔන්න මේ ලස්සන පැකේජ් එක දාන්නේ. පේනව නේද යාගේ ලස්සන? ඉතින් මේ ගොඩාක් ලස්සන ෆ්ලෑෂ් බුෂ් එකක් තියෙන්නේ. එක වගේම උස තියෙන ලොකුම ගස් දෙකක් පේනවනේ ඔයාලට. මෙන්න මේ වගේ ලොකුවට එයාගෙත් මල ලස්සනටම තියෙනවා. කළුවර නිසා පැහැදිලි මදි ඇති. මෙන්න මෙහෙම ගොඩක් ලස්සනට තියෙනවා. ඒ වගේම අනිත් එක්කෙනාගේ ඊටත් වඩා ගොඩක් ලස්සනට තියෙන. ඉතින් අඩියකට වඩා උසින් වැඩි එක ගහක්. ඒ කියන්නේ ගස් දෙකම එක සමානව තමයි තියෙන්නේ. එක ගහක් අඩියටත් වඩා උසින් වැඩි. ඒ වගේම සමාන ගස් දෙකක් තමයි තියෙන්නේ. ඉතින් ලස්සනට මල් කැකුළු පිරුණු. මෙයාගේ කැකුළු දෙකක් තියෙනවා. කියන්නේ පඳුරු එයාත් පඳුරු ගහන්න ආසන්න එක්කෙනෙක්. කැකුළු දෙකක් එකවර එනවා කියන්නේ එයාත් මවුෂාකේ බෙදෙන්න ප්ලාන්ට් එකක්. ඉතින් ඔන්න මේ ලස්සන ගොඩක්ම ලස්සන ෆ්ලෑෂ් දෙකක් තියෙන මල් දෙකක් තියෙන ගස් දෙකේ බුෂ් එක. ඔයගලන්ට ගන්න පුළුවන් 5000කට. ඔන්න ඉතින් වටිනවා කියලා හිතනවා නම් එක ගහක් වෙන්නේ 2500යි. ගස් දෙකම කට් කරගන්න පුළුවන් මට්ටමේ ගස් දෙකක්. ෆ්ලෑෂ් ආයක් බෝ කරගන්න පුළුවන් මේ දෙකෙන්ම. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ෆ්ලෑෂ් හදන්න හරි ලස්සනට ලෝන් ටේල් වෙන දෙන්නේ. එක්කෙනෙක් ඒ කියන්නේ එක වර්ගයක් මේ ලෝන් ටේල් වෙන එකක්. ඔන්න ඉතින් ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් 5000ට එක ගහක් ගද්දි ෆ්ලෑෂ් ඔන්න ලොකුම ගස් දෙකක් ගන්න පුළුවන්. ඉක්මනින් WhatsApp මැසේජ් එකක් දාන්න ඕන කෙනෙක් ඉන්නවා නම්. ඔන්න ඉතින් ෆ්ලෑෂ් දෙකෙන් පස්සේ තවත් තියෙනවා ලස්සනම ප්ලාන්ට් 6ක පැකේජ් එකක්. බලන්නකො මල් පිරීලා තියෙන පුදුම ලස්සන ප්ලාන්ට් 6ක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න මුලින් ඉඳන් මම එකින් එක පෙන්නන්නම්. මෙයා අඩියකට වඩා ටිකක් උසින් අඩුයි. ඒ වුණාට කට් කරගන්න පුළුවන් ලස්සනම ඩබල් පෙටල් සීඩ් දෙකක්. ඉතින් හැම මලේම මේ විදිහට ඩබල් පෙටල් වෙන එකෙක් තමයි මෙයා. ඒ මලත් මාරම ලස්සනට මෙන්න මේ වගේ තියෙන මලක්. රෙඩ් කලර් එකේ ග්‍රීන් කලර් වලින් බයි කලර් වෙලා තියෙන ගොඩක් ලස්සන මල් දෙකකුත් එක්ක. මේ පළවෙනි මල එයාට වඩා බලන්නකො මෙයාගේ හැඩ ලෝන් ටේල් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න එයාගෙන් පස්සේ මෙයා ග්‍රීන් වලින් ග්‍රීන් යෙලෝ වගේ තියෙන බයි කලර් වෙලා තියෙන ලස්සනම මල් දෙකක් එක්ක ලොකු ගහක්. එයා නම් අඩියක් වගේ උස්සයි. මෙයා බ්ලැක් සීඩ් එකනේ. බ්ලැක් කාඩිනල් වලට ගොඩක් දුරට සමාන මල චුට්ටක් නැනෝ වගේ ඇඹරිලා තියෙන මල් දෙකකුත් එක්ක තියෙන ලස්සන ගහක්. ඊට පස්සේ තියෙනවා ලයිරි. ලයිරි කියන්නේත් සීඩ් එකෙක්. ජග්වා ග්‍රීන් වගේ මල් තියෙන ග්‍රීන් කලර්. මෙන්න මේ වගේ කට් කරගන්න පුළුවන් මල් තියෙනවා 1 2 3යි. පිපෙන්න එකත් එක්ක 4ක් තියෙන හරි ලස්සන ප්ලාන්ට් එකක් ජග්වා ග්‍රීන් පාට. ඊට පස්සේ තියෙනවා ඔරේන්ජ් ග්‍රීන් එකත් එක්ක මික්ස් වෙලා තියෙන කොළ කර්ලි වෙලා තියෙන ලස්සනම සීඩ් ප්ලාන්ට් එකක් එයත්. ඊට අමතරව තියෙනවා 6 වෙනියට මෙන්න මේ වගේ කොළ ටිකක් දිගට කාව කොළ වගේ තියෙන මල මේ වගේ ගොඩාක් ලස්සන එක්කෙනෙක්. ඔන්න ඉතින් ප්ලාන්ට් 6ක් තියෙනවා. ප්ලාන්ට් 6ම මල් පිරුණු මෙන්න මේ 6 දෙනාම ඔයගලන්ට 6000කට ගන්න පුළුවන්. ආසයිනේ මේ වගේ මල් පිරුණු ප්ලාන්ට් හදාගන්න. ඉතින් ඔන්න 6000කට මෙන්න මේ වගේ ලස්සනම ඩබල් පෙටල් එක්කෙනත් එක්ක. ඉතින් ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නා නම් 6000 මේ ප්ලාන්ට් 6 සෙට් එකද එහෙම නැත්නම් ඔන්න ගොඩක් ලස්සන මේ වගේ ෆ්ලෑෂ් බුෂ් එකද WhatsApp මැසේජ් එකක් දාන්න අවශ්‍ය මොකද්ද කියලා.